හලෝ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ස්වීඩන් වල මිඩ් සමර් ඩේ එක දවසේ. ඒ දවස අපි දෙන්න ස්පෙන්ඩ් කරේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මම මේ දැන් කරන්නේ මට ෆ්ලවර් ක්‍රවුන් එකක් හදා ගන්න ඕන කරන මල් ටිකයි තව ගහක තියෙනවා වැල් වගේ. ඒ එන්නේ එකකින් අත්තකුයි කපාගෙන මම මට ෆ්ලවර් ක්‍රවුන් එක හදා ගන්න යන්නේ. මොකද මිඩ් සමර් සෙලිබ්‍රේෂන් එකේදී ගොඩක් අය ෆ්ලවර් ක්‍රවුන් එක දාන් ඉන්නයි. ඉතින් මම මටත් එකක් හදා ගන්න තමයි මේ යන්නේ. ස්වීඩන් වල ඔෆිෂියලි සමර් එක ස්ටාර්ට් කරන්නේ මිඩ් සමර් ඩේ එක දවසේ. එදාට මේගොල්ලොන්ගේ පොඩි සෙලිබ්‍රේෂන් එකක් තියෙනවා. ඒකටත් අපි යන්න කියලා තමයි ඉන්නේ. මොකද අපි යන්න ඉන්න සිටි එකේ පොඩියට සෙලිබ්‍රේට් කරන තැනක් තියෙනවා. අපි එතනටත් යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මෙන්න මේ ගහේ තමයි මං කිව්වාර වැල වගේ කොළ එන්නේ. ඒකෙන් අත්තක් දැන් කපාගෙන මං ක්‍රවුන් එක හදන්න තමයි යන්නේ. ඔන්න ඔය විදිහට ක්‍රවුන් එකත් හදාගෙන දැන් අපි දෙන්න යන්න ඉන්න සිටි එකට යන්න පටන් ගත්තා. ඔන්න අපි යාවා සෙලිබ්‍රේෂන් එක තියෙන තැනට. හැබැයි අපි එනකොට දැන් ටිකක් පරක්කුයි. ඒගොල්ලෝ ඔල්රෙඩි සෙලිබ්‍රේෂන් එක ස්ටාර්ට් කරලා ඉවරයි. ඒත් ඉතින් අපි පොඩ්ඩක් ගිහිල්ලා ඒකට ජොයින් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේගොල්ලෝ මිඩ් සමර් ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ. පොඩි ළමයිට එක ගේම්ස් තියෙනවා. මිඩ් සමර් පෝල් එක වටේ කට්ටිය රවුමක් හැදිලා ඩාන්ස් කරනවා, සින්දු කියනවා. ඒ වගේ ෆැමිලිස් ඔක්කොම එකතු වෙලා සතුටින් ඉන්න දවසක් තමයි මිඩ් සමර් ඩේ එක කියලා කියන්නේ. අපි මේ ඉන්නේ කොපර්බර්ග් කියන සිටි එකේ. ඒ සිටි එකේ තියෙන ලස්සන චර්ච් එකක්. ඒකේ නම ලුන්ස්නාග්බර්ග්. ඒ චර්ච් එක හදලා තියනවා කියලා කියන්නේ චිප්බෝඩ් වලින් කවර් කරලා තනිකරම ලී වලින් හදලා තියෙන චර්ච් එකක් කියලා තමයි ඒක කියන්නේ. හරිම ලස්සන චර්ච් එකක්. ස්වීඩන් වල තියෙන වුඩන් චර්ච් වලින් මේ වුඩන් චර්ච් එක විශේෂ තැනක් ගන්නවා කියලා තමයි කියන්නේ.
තියෙන්නේ චර්ච් එකේ සෙමට්‍රි එක. චර්ච් එකේ පිටිපස්සට වෙන ගාඩන් එකේ සෙමට්‍රි එක හදලා තියෙන්නේ. ඒකත් හරිම ලස්සනට මේන්ටේන් කරන සෙමට්‍රි එකක්. බලන්න තියෙන දේවල් ඔක්කොම බැලුවට පස්සේ අපි දෙන්න දැන් යන්නේ. අපි දෙන්න නැවතිලා ඉන්නේ යන තැනට. හරිම ලස්සන ෂූටි තැනක්. වෙනසකටත් එක්ක අපි දෙන්න ඒ තැන තමයි දවස් 4ක් ඉන්න හිතාගෙන ඉන්නේ. ඔන්න ඔය පේන චූටි කැබින් එකේ තමයි අපි දෙන්න දවස් 4ක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ. හරිම ලස්සන එන්වයරන්මන්ට් එකක්, ලස්සන view එකක්. අපි මීට කලින් ওই වගේ තැනක නැවතිලා ඉඳලත් නැහැ. වෙනසකටත් එක්ක අපි මෙතන එන්ජොයි කරන්න තමයි ඉන්නේ. මේක තමයි දවස් 4කට අපි දෙන්නගේ view එක. හරිම ලස්සන view එකක්. කවදාවත් මේ විදිහට view එකක් තියෙන තැනක ඉඳලා නැහැ. මේ first time. ඉතින් හරිම ලස්සන තැනක්. මෙන්න මේ විදිහට තමයි කැබින් එක ඇතුළ හැමදේම arrange කරලා තිබුණේ. පොඩියට තිබුණාට අවශ්‍ය කරන හැමදේම ඒගොල්ලෝ arrange කරලා තිබුණා. හරිම cozy විදිහට ඒ place එක ඒගොල්ලෝ අපිට ready කරලා දීලා තිබුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි midsummer day එක අපි දෙන්න ගත කළේ. මේ තැන අපි තව දවස් 3ක් ඉන්න කියලා හිතාගෙන ඉන්නේ. ඉස්සරහට තවත් මොකක් හරි වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් thanks for watching. God bless you all. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of